හොඳයි හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසෙත් මම ඕගොල්ලොත් එක්ක එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතාම ජනප්‍රිය ගීතයක් සනත් නන්දිසිරි මහත්මයා ගායනා කරන එදා මෙදා තුර ගීතය තමයි අද දවසේ මම ඕගොල්ලොත් එක්ක මේ විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අහිමි වූ ආදරයක තියෙන වේදනාව තමයි මේ ගීතය තුලින් කියවෙන්නේ. ඉතින් අපි ආලා බලමු මේකේ තේරුම මොකක්ද කියලා. එදා මෙදා තුර කඳුලට විවර දැස්පියන් පතු කවුළු වසා එදා මෙදා තුර කඳුලට විවර වූ දැස්පියන්පත් කවුළු වසා ලයි ගලා ගිය සිනේ සුව සිනා පිරූරත් දෙතොල පියා මිලාන වී ගිය රෝස් කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා දෑතෙලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගිය වෙනද සිනා වෙලා හිටපු ඒ මුව මඩල අද මෙලවිලා ගිය. ඒ වගේම තමයි වෙනද කතා කරපු ඇස් දෙක අද පියවිලා. ඉතින් මේ තරුණයාට පේනවා පියවිලා ඉන්නවා අජීවී වස්තුවක් විදියට. ඒ වගේම තමයි වෙනදා රෝස පාට කම්මුල් අද සුදු මෙලි වෙලා. වෙනදා කොහේ හරි යනවා කියලා ගියපු ඇය අද නොකියාම යන්න ගිහිල්ලා. ඒක තමයි කියන්නේ දෑතලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා. ඔයගොල්ලෝ දන්නවා ප්‍රේමය කියන මාතෘකාව යටතේ ප්‍රේමය ලැබීමට අපි කියනවා ප්‍රේමය ලැබීම තුලින් අපි ලබන ප්‍රතිවේදීත්වයට අපි කියනවා සම්ප්‍රයෝගය කියලා. ඒ වගේම ප්‍රේමය අහිවීම කියන කාරණාවට අපි කියනවා විප්‍රයෝගය කියලා. ඉතින් මේ ගීතය තුල කියවෙන්නේ එක්තරා විදිහක විප්‍රයෝගයක් ගැන තමයි. සනත් නන්දිසිරි මහත්මයා කියන විදිහට දවසක් ඔහු සවස් යාමයක ගෙදර නිදහසේ ඉන්න වෙලාවක එක තරුණයෙක් එනවා ඔහු හොයාගෙන. ඔහු කවදාවත් ඔහු අඳුරන්නේ නැහැ කියනවා. නමුත් සනත් නන්දිසිරි මහත්මයා ගාවට ඇවිල්ලා මේ තරුණයා කියනවා මම ගීතයක් ලියුවා. ඔබතුමාට කියලා මට මේ ගීතය ගායනා කරගන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ සනත් නන්දිසිරි මහත්මයා ගීතය අරන් කියලා බලලා ඉතාමත් හොඳ පද රචනයක් කියනවා. මේ ගීතේ විතරද ඔබතුමා ගාව තියෙන්නේ කියලා. වහාම ඔව් මේ ගීතේ විතරයි. ඉතින් මේකේ ඇයි මෙහෙම ගීතයක් ලිව්වේ කියලා අහපුවාම එයා කියනවා මම මීට කාලයකට කලින් ආදරය කරපු තරුණියක් හිටියා. අපි ගොඩක් ආදරය කරා. හැබැයි මෙම අපේ සම්බන්ධයට තරුණියගේ දෙමව්පියෝ විරුද්ධ වුණා. තුමන් කියන විදිහට එම තරුණයා වැඩ කරන්නේ කොළඹ තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයෙක් විදිහට තමයි රාජකාරී කරන්නේ. කොහොම නමුත් ඉතින් ඒ කාලේ දුරකථන අද වගේ සමාජ මාධ්‍ය WhatsApp Facebook වගේ දේවල් නැහැ. මේ විවාහයට විරුද්ධව ඉතින් තරුණියගේ දෙමව්පියන් ඇයව අවුරුදු 5ක් විතර කියලා තමයි කියන්නේ. අවුරුදු 5ක් විතර ඉතින් මේ තරුණයාට මුණ ගස්සන්න නැතුව ඉර කරගෙන වගේ තමයි ඉඳලා තියෙන්නේ. කොහොම නමුත් මෝ රාජකාරී කරනකොට තරුණියගේ පියා විසින් ඒ කාලේ ජංගම දුරකථන නැති ඉඳලා ඔහුට එවනවා ඉදිරි පණිවිඩයක් නැත්නම් ටෙලිග්‍රෑම් එකක් එවනවා. ඉතින් මේ ටෙලිග්‍රෑම් එක තියෙන්නේ මේ දුටුවහම පැමිණෙන්න කියලා. වගේ එකක් තමයි ඔහුට මතක විදිහට කියන්නේ. ඉතින් මේ තරුණයා හිතනවා එහෙනම් මට සම්බන්ධයට කැමති වෙලා වෙන්න ඇති කියලා. කොහොම හරි තරුණයා තමන්ගේ ඇඳුම් මළු ලෑස්ති කරගෙන යනවා මේ තරුණියගේ ගෙදරට. ඉතින් තරුණියගේ ගෙවල් තියෙන්නේ මාතර දෙනියාවේ කියන විදිහට තමයි කියන්නේ. ඉතින් කොහොම නමුත් තරුණයා ඊටමත් සතුටින් යනවා තරුණිය බැහැදකීමේ අරමුණ. කොහොම හරි නිවසට ලං වෙනකොට දකින්නවා තරුණයා සුදු කොඩියක් දාලා තියෙනවා. ඉතින් වැඩි හිතන්නේ නැතුව තරුණියගේ වත්ත මායිමට යනකොට දකින්නවා මේ සුදු කොඩිය දාලා තියෙන්නේ තරුණියගේ ගෙදරට කියලා. කොහොම නමුත් එයා ඒ වෙලාවේ හිතන්නේ එහෙනම් මේ තරුණියගේ මව මිය යන්නේ නැති මට එන්න කියන්නේ නැත්තේ ඒකට වෙන්නේ නැති කියලා. ඉතින් කොහොම හරි යනවා. ගිට ගොඩ වෙනකොට තමයි දකින්නේ තමන් කාලයක් ආදරය කරපු ඒ තරුණිය තමයි මේ විදියට සමාජයෙන් නැත්තම් මේ තරුණයාගෙන් එහෙම නැත්තම් මේ නිවසින් සමු අරන් ගිහින් තියෙන්නේ. ඉතින් ඒ මෘතදේහය තමයි මේ තරුණයාට පේන්න තියෙන්නේ. ගෙට ගොඩ වෙනකොට. ඉතින් එතකොට තමයි මේ කියන්නේ දෑතලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගිය. කොහොම නමුත් දැස් කවුළුපත් පලා කඳුළු කැට වැහෙද්දී මගේ දැස්සකින් කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්. ඈත් යන්නට සමුගෙන කවුරුත් ඔබේ මුව දෝතත් සුවඳ පැනින් මාත් මගේ හිතටත් ඔබ සුවඳයි. ඈත් නොවේමයි ඒ සුවඳින්. මේ තරුණයාට හිතෙනවා නැත්තම් මේක කියන විදිහට ඈත් යන්නට සමුගෙන කවුරුත් ඔබේ මුව දෝතත් සුවඳ පැණි. ඒ කියන්නේ සුවඳ පැන් නිහිනවා. අපි දකින්නවා ඉතින් මරණයක් වුණාම සුවඳ පැන් නිහිනවා. ඒක අවසන් කටයුතු කරන වෙලාවට ඉතින් මේ තරුණයාට හිතෙනවා මේකේ කියන විදිහට කාත් කවුරුත් නැත්තම් මව ආයසරයක් වාව සිප ගන්න හිතයි කියලා හිතෙනවා. ඒ වගේම කවුරු කොහොම සුවඳ පැන් නිස්සත් අපේ පැරණි මතකය ඒ සුවඳ තාම ඔහු ළඟ තියෙනවා වගේ අර්ථයක් තමයි ඒ පදවලින් කියවෙන්නේ. එතකොට ඊයේ ඉපදී අද මිය යන්නට පෙරම් පුරාගෙන උපන්ලයේ ඊයේ වේගෙන් ආස උසට බැඳි ආදර ලෝකයේ හෙටත් තියේ. ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැත. ඇයි මේ ලෝ මා තනිව ගියේ?
ආයේ දවසක එක හිත් ඇත්නම් වී අපි ඉපදිමු. මේ ගීතය තුළ කියවෙනවා අතීතය ඒ වගේම වර්තමානය සහ අනාගතය කියන කාරණා තුනම ගැප් වෙච්ච ගීතයක්. අතීතයේ විදිහට ගත්තොත් එහෙම එන තරුණිය සමග ඔහු ගත කළ දවස් ඕඩ මතක් වෙනවා. ඒ වගේම වර්තමානය ගත්තොත් ඒ නොමැතිව ඔහු ජීවන අරගල එක යෙදෙනවා. ඒ නොමැතිව කොහොම ජීවත් වෙන්නේ කියන එක ගැන ඒ තරුණයා මේ ගීතය තුළ ලියලා තියෙනවා. ඒ වගේම ඔහු ප්‍රාර්ථනා කරනවා අනාගතයේ යලිත් දවසක අපි දෙන්නට එකට ඉන්න ලැබේවා කියලා ඔහු ප්‍රාර්ථනා කරනවා. අර මම කලින් කිව්වා වගේ හැම ප්‍රේමයක්ම අපිට කවදාවත් කියන්නේ 101ක් විතර තමයි ප්‍රථම ප්‍රේමය අපිට නගා කරගන්න පුළුවන්. මේ ප්‍රේමය අහිමිවීමට අපි කලින් කිව්වා වගේ විප්‍රයෝගය කියලා කියනවා. මෙවැනි ආදර කතා අපි තුලත් තියෙන්න පුළුවන්. ඉතින් මගේ උදාහරණයක් කිව්වොත් මමත් කාලයක් දුෂ්කර ප්‍රදේශයක රාජකාරියෙන් ඉරලා ඉන්න වෙලාවක මටත් තරුණියකට පෙම්බදිනවා. ඇයි මයි ලොකු කාලයක් නෙවෙයි මාසයක් එකමාරක් වගේ ආදරය කරනවා. කොහොම නමුත් විවාහ වෙන්න සිදුුනේ නැහැ. ඉතින් මේ සම්බන්ධය නතර වෙනවා. මාස 4කට විතර පස්සේ මට දැනගන්න ලැබෙනවා තරුණිය විවාහ වුණා කියලා. ඉතින් ඒවකටත් මම මේ ප්‍රදේශයෙන් තමයි රාජකාරී කරේ. කොහොම නමුත් අනතුරුව විවාහ වෙච්ච සැමියත් එක්ක යම් ඇතිවුණු ආරවුලක් මත හෝ යම් සිදුවීමක් මත කොහොම හරි මේ තරුණිය වහබීලා තියෙනවා. ඉතින් වහබීව දවසේ මට තරුණියගේ නැගණිය කතා කරලා කිව්වා අයියා අක්කා වහබීවා පුළුවන් නම් ඇවිල්ලා බලන්න හොස්පිටල් එකේ ඉන්නවා කියලා. ඉතින් කොහොම හරි මේ තරුණිය දවස් 4ක් විතර හොස්පිටල් එකේ ඉඳලා 5 වෙනි දවසේ නැති වුණා. ඒ වගේ කතා අපි තුලත් ඔබ තුලත් තියෙන්න පුළුවන්. මගේ ප්‍රාර්ථනය තමයි මේ සින්දුවේ වගේ නැත්නම් මේ රචකයාට වුණා වගේ දෙයක් තවත් කෙනෙකුට නොවේවා කියන එක තමයි මගේ ප්‍රාර්ථනය. කොහොම නමුත් මේකේ තව තියෙන ඛේදනීය ඉරණමක් තියෙනවා. සනත් නන්දසිරි මහත්මයා කියන විදිහට මේ තරුණයා ලිව්ව පළවෙනි ගීතයත් මේක අවසාන ගීතයත් මේක. ඔහු ගීත රචකයෙක්ට වඩා ඔහුගේ දුක තමයි මේ ගීතය තුලින් කියලා තියෙන්නේ. ඔහු එදා ඇවිල්ලා මේ ගීතේ දීලා ගියාට පස්සේ ආයි සනත් නන්දසිරි මහත්මයා හමුවන්න ඔහු ඇවිල්ලා නැහැ. ඉතින් ඔහු ජීවිතුන් අතර ඉන්නවද කියලා ඔහු දන්නේ නැහැ. මේ ගීතය ගැයුණද කොහොම වුණාද කියලත් මේ ගීතේ රචනා කරපු විමල් ජයසාන්ත කියන මහත්මයා දන්නේ නැතුව ඇති. කොහොමුණත් ඒක තමයි ඛේදනීය ඉරණම. ඉතින් මේ විදිහට දෙන්න මේ ලෝකෙන් සමුගන්න ඇති. කොහොම නමුත් මෙවැනි ලස්සන ගීතයක් රචනා කරලා සමාජයට තාමත් අර්ථවත් විදිහට මේ ගීතය රචනා කරලා ඔවුත් මේ ලෝකෙන් සමුගන්නට ඇති. මෙවැනි ඛේදනීය ඉරණමක් තවත් කෙනෙකුට නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසෙත් මම ඔබේ සමුගන්න බලාපොරොත්තු වෙනවා. ගීතය අහලා නැත්නම් ගීතය අහන්න කියලා මම හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඉතින් ඉතාමත් ලස්සන ගීතයක් අහලා බලන්න. එදා මෙදා තුර කඳුලට විවර දැස්පියන් පතු කවුළු වසා ලයේ ගලාගී සිනේහයේ සුව සිනා පෙරුරත් දෙතොල පියා මිලාන වීගී රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා දැතලයේ වැට අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා. පලා කඳුළු කැට වැහිද්දී මගේ දැසගින් කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත්වෙන්න ඔය මුවට උඩින් ඈත්ව යන්න සම්මුගෙන කවුරු ඔබේ මුව දොවතත් සුවඳ පෙනින් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නුවේ මයි සුවඳින් එදා මෙදා තුර කඳුලට විවර දැස්පියන් පතු කවුළු වසා
දෑතලයි බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා. අදමිය යන්නට පෙරුම් පුරාගෙන උපන්ලයේ හියේ වේගෙන් අහස උසට බැඳී ආදර ලෝකය හෙටත්තියේ ඒ ඉතින් සොඳුරියේ ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ. ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට පියේ. එදා මෙදා තුර කඳුලට විවර වූ දැස්පියන් පත් කවුළු වසා ලයේ කලාගිය සිනේහයේ සුව සිනා පෙරූරත් දෙතොලපියා. මිලානවීගේ රෝස කුසුම් කම්මුල් සුදුමැලි පාට පොවා දෑතලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියා.